සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම සුබ දවසක් සියලු දෙනාටම අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ප්ලග් টොප් එකක් 13 ඇම්පියර් මේ ප්ලග් টොප් එක කොහොමද හරියට වයර් එකකට අමුණගන්නේ කියන එක හරියට ෆික්ස් කරගන්නේ කොහොමද කියන එක ඔයාලට පෙන්නන්නට හරි මම ඊයේ හෝල්ඩර් එකක් අමුණනවා හෝල්ඩර් එක ෆික්ස් කරනවා ඒ වෙලාවේදී ඔයාලා මට හොඟක් කියලා තිබ්බ ඇතුළට මැසේජ් කළා ප්ලග් টොප් එකකුත් අමුණන වීඩියෝ එකක් ගෙනත් දෙන්න ෆික්ස් කරන්නේ කොහොමද කියලා. හරි මේක අපි කරමු. ඉස්සර මේ මගේ ගෙදර ෆෑන් එකේ වයර් එක මේ තියෙන ෆෑන් එක අතන තියෙනවා. මේකේ තියෙනවා අර්ත් වයර් එකක්. මේකේ තියෙනවා නියුට්‍රල් වයර් එකක්. මේකේ තියෙනවා ෆේස් වයර් එකක්. සාමාන්‍යයෙන් එහෙම නෙන්නේ. එතකොට අපි දැන් මේක ගලවමු. ගලවලා බලවපුවාම මෙන්න මෙහෙම තමයි ඇතුළ පේන්නේ. හරි. මෙතන 13 ඇම්පියර් පියුස් එකක් තියෙනවා. මේ 13 ඇම්පියර් පියුස් එක ඕනනම් ගලවලා බලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. කඩා ගන්න නැතු ගලවන්න හේතුවක් වුණා. ඉතින් වැඩ කරන නිසා මම පෙන්නවුවේ මේ ගලව ගන්න පුළුවන්. ඉතින් ඇත්තහම මේ ඒක බලා ගන්නත් පුළුවන්. හරි. එතකොට එකක් දැම්ම කියමුකෝ. දැන් මේ ටර්මිනල් තුන මේ තියෙන නට් තුන ඇන තුනම නට් තුන නෙවෙයි ඇන තුන උඩට ඇද ගන්න මෙහෙම ඔක්කොම තව ටික ඕපන් වෙන්න. හරි හෝල් ටික ඕපන් වුණාට පස්සේ මේ වයර් එකේ මේ පේස දැන් මෙහෙම අල්ලගත්තාම ඔයාලට පේනවනේ. මේ පැත්ත ඇවිල්ලා නියුට්‍රල්. මේ ෆියුස් එකට සම්බන්ධ වෙන ඇනේ තියෙනවනේ මේ පැත්ත. මේ තියෙන්නේ මේ පැත්ත ඇවිල්ලා ලයිව් අග්‍රේ සෙට් වෙන්නේ. ඒ කියන්නේ බ්‍රවුන් කලර් එක. එතකොට අපි ඒක තමයි ඉස්සරම හයි කරගන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. පහසු විදිහට හයි කරන්න මම කියන්නේ ඒක ඉස්සලා ඔයාලා වරද්ද ගන්න නැහැ නේද? එතකොට මේක ෆික්ස් කරගන්න. හරි. මේක දාලා මේක අද කරගන්නවා. ඊට පස්සේ වාට ඉතුරු වෙනවා නියුට්‍රල් වයර් එක මේ. නියුට්‍රල් වයර් එක දාගන්නවා මේ පැත්තට. හරිද? ඔන්න ඒක කොහොම එන්නේ? හරි. එකක් අමුණ ගමුකෝ. මේක මම මේ කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සෙට. ඒකින්දයි අමුණන කතාව කියන්නේ. ඕන කෙනෙක් අමුණන කතා කියනවා. හැබැයි මම කියන්නේ ඒකයි. ඒක නිසා ඒක වරදව වටහා ගන්න එපා. මේක මම සාමාන්‍ය මිනිස්සෙට කරගන්න, ගෙදරක වැඩක් කරගන්න, ගෑනු කෙනෙකුට උනත් කරගන්න පුළුවන් විදිහ තමයි මම කියලා දෙන්නේ. අර්ත් එකට අර්ත් එක. හරි. ඔන්න අර්ත් එකක් දැම්ම එකක් හරි කියමුකෝ. ඔන්න දැන් ප්‍රශ්නේ ටිකක් හරි. ඊට පස්සේ මෙතන පොඩි කෑල්ලක් තියෙනවා. මේක කියන්න ඕන වැදගත් කෑල්ලක්. මිනිස්සු වරද්ද ගන්න පොඩි කෑල්ලක්. හරිය. මේ තියෙන්නේ පොඩි කෑලි දෙකක් තියෙනවා නේද? සමහර මේක අමුණ ගන්න බැරි හින්දා මේ කෑලි දෙක ගලවනවා. ඔන්න ගැලෙවුවා. මේකත් ඔන්න ගැලෙවුවා. මේක තමයි වැදගත්ම කෑල්ල මට කියන්න ඕන එකම තියෙන්නේ. ඒකලා වයර් එක මෙහෙම දානවා. ඒකලා අමුණනවා. එතකොට දැන් වයර් එක ඇදෙන්නේ මොකෙන්ද? හදිසියේ සමහර මම දැකලා තියෙන ගෙදර ගන්න වයර් එකෙන් අදින්නේ. ටක් ගාලා ඒක කකුලෙන් අදිනවා. නැමෙන්න බෑනේ කැමති නෑ. ඒකින්ද මෙහෙම අදිනවා. ඉතින් එහෙම කරනකොට මේක ඇදෙනවනේ. ඒකෝර මේ ටර්මිනල් වලින් ගැලවෙලා එක්ක මේක ගෑවෙනවා මේක කරලා මොකක් හරිලා එක්ක මේකත් ගිනි අරගෙන අර ගහපු අයිටම් එකත් ගිනි අරගෙන අනතුරක් කරගන්න දැන්න වැඩ සලස්ස ගන්නවා. හරි. ඒක නිසා හොඳටම මේක හොඳට මතක තියන්න. මෙන්න මේ තුන එහෙම තියන්න. ඒක ගලවන්න වැඩි කෑලි නෑ මොනවත් මේ වගේ. ඒ නිසා මේ කෑලි දෙකම තියන්න මෙහෙමනේ. ඊට පස්සේ මේ වයර් එක මෙහෙම උඩින් අරන් මේ පේනවද? මෙහෙම. හොඳට බලන්න. මේක කොහොමද තද කරන්න. කොහොම තද කරන්න. ඊට පස්සේ මේ වයර් එක බලන්න. very tight වෙලා තියෙන්නේ නේ. very tight වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක හරියට හදන්න. හරිද? මේ වයර් එක මේ ඇණේට උඩින් එහෙම තියලා තද කරන්න එපා. ඊට පස්සේ ඇණේ යටින් දානකොට මේ වයර් එක පළුදු කරා යනවා. ඊට පස්සේ එන කෙනා හරි ගලවන කෙනා හරි මෙන්න දාපුවම ඇණේ ගාලා ඊට පස්සේ කරන්ට් එක වදිනවා. අත්තලානේ මාර ප්‍රශ්න කරගන්න. ඒකින්ද මේක එහෙම තිබ්බා දැම්මා ඇනේ දැම්මා සරලයි සෞම්‍යයි වැඩේ ඉවරයි. වැඩේ ලස්සනයි පිළිවෙලයි. එහෙම තමයි කරන්නේ. මමයි දැන් බලන්න පොලේ ගැහුවත් බඩු වල මෙතනින් ඇදෙන්නේ නැහැ. හොඳට හිර වෙලා තියෙන්නේ. ඒක තමයි කියන්න ඕනේ. අන්න ඒකේ තිබ්බ ඒ කෑලි දෙක තමයි මෙන්න මේ අලුතෙන් ගෙන ආපු ප්ලග් টොප් එකේ නැත්තේ මගේ ගලවලා තියෙන මේ බලන්න.
ඒකේ නෑ. ඒක නිසා ඔයාලට ඒක හරියට පෙන්වන්න බෑ. මම මේක රුපියල් 510ක් දීලාගෙන මම බැලුවෙත් නෑ. මේ කොහේ අරන්වා මේ වුණා රුපියල් 550 නෙවෙයි 505යි. මේක කෙවිල්ටන් හොඳ බේස් එකක්. මේක නිතරම ඔයාලා දැකලා ඇති. ඒක වටිනවා කාටත් හරි. එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝටම පුත්සරණයි. මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ෂෙයා පාරක් දාලා ලයික් එකක් දාලා ගෲප් එකට සෙට් වෙලා තව දින ප්‍රශ්න ගැන කතා කරමු. මම ඉස්සරහට ටිකක් තද වීඩියෝ එකක් ගේන්නම්. මේ දවස්වල මම ගෙදර නිමාඩු දවස් දෙක තුනක් ආවා. ආහාරේ මේ හුඟක් වැඩ කරලා. ඒක නිසා ඔය ගෙදර තියෙන පොඩි දෙයක් තමයි ඔයාලට පෙන්වන්න ඉතින් මට වෙන්නේ. හරි. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් වේවා. බුදු සරණයි දෙවි පිහිටයි.